සමහර ළමයි ඉන්නවා බුද්ධම විදියට රඟනවා. ඔන්න රෑ 1:00ට පාඩම් කර කර ඉන්නවා කියන්නකො. පාඩම් කර කර ඉඳලා මේසෙම නිින්ද යනවා. හරිද? ඕක වෙන්නේ ඕක. පාඩම් කරගෙන ඔන්න 9:10ට ඔන්න එතනම දඩස් ගාලා මේ මේසෙම නිදි. ඉතලා ඔන්න මූට එකපාරට 1:00ට විතර හැරෙනවා රෑ. රෑ හැරුණාම දැන් අපිට ලැජ්ජාවක් එනවා. යක්කෝ නිින්ද ගියා. හැබැයි දැන් අනිත් යාළුවෝ ඉස්සර අපිට රැඟිල්ලක් දාන්නත් ඕන. මොකද කරන්නේ? ගත්ත ෆෝන් එක හොඳ මේ යාළුවෝ කීප දෙනාට දානවා මෙසේජස්. මොකද මචං උඹලා කරන්නේ? දැන් අර යාළුවෝ පාන්දර නැගිටලා ෆෝන් එක ගන්නවා. ගන්නකොට මෙන්න යකෝ 1:00ට ඌ මෙසේජ් එකක් දාලා මොකද වෙන්නේ කියලා. ළමයි එක බොට්ටුවේ. හැබැයි එකෙක් රඟනවා. එහෙම රඟන චරිතවලට අවදාකවත් දියුණුවක් නැහැ. දියුණුව ලැබෙන්නේ රැඟිල්ලට නෙවෙයි. දියුණුව ලැබෙන්නේ උත්සාහයට. උත්සාහ කරන මිනිහට රඟන්න වෙලාව නැහැ. රඟන්නේ හිස් චරිත. ඒ අයට වෙලාව තියෙනවා.